හෙලා කොහමද ඉතින් යාළුවනේ? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? අන්න ඉතින් මිනිසුන්ගේ විවේචන වලට කනගාටු වලට ඔයාලත් ලක් වෙලා තියෙනවද? ඉතින් මේ ලෝකේ ජීවත් වෙන මිනිසුන් මොන දේ කළත් කවදාවත් හොඳක් දකින්න නැති මිනිස්සු ඉන්නවා දැකලා තියෙනවද? හොඳක් කළත් නරකක් කළත් කුමක් හෝ විවේචනයක් කරනවා තමයි ඉන්නේ. ඉතින් ඉස්සර කාලේ නම් ඔය සත්පුරුෂ මිනිස්සු හිටියා නේද? අනේ මිනිස්සුන් නම් හොඳ දෙයක් කරාම ඇත්තටම හොඳ දකින්නවා, හොඳ දෙයට ප්‍රශංසා කරනවා. හැබැයි අද කාලේ ජීවත් වෙන මිනිස්සු කරන්නේ මොකද්ද දන්නවද? තමන් ළඟ තියෙන නරක පුරුදු, කැත පුරුදු ගැන හොයා ඉන්නේ නැතුව, ඒව හොයලා තමන්ගේ වැරදි අඩුපාඩු හොයන්නේ නැතුව වෙනත් අයගේ තියෙන වැරදි අඩුපාඩු හොයා තමන්ගේ දේවල් හදාගන්න තියෙන කාලය නැති කරගන්නවා. ඉතින් තමන් තුළ කොතෙක් වැරදි අඩුපාඩු තිබුණත් තමන්ට කවදාවත් අන්නේ වැරදි අඩුපාඩු පේන්නේ නැහැ. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ මෙන්න මේ වැරදි අඩුපාඩු හදාගෙන තව කෙනෙක් ගමනක් යනවා නම් අනේ ගමනට ශක්තියක් වෙලා කරන්න පුළුවන් උදව්වක් කරන එක. මං හරි නේද? මං හිතන්නේ අන්න ඒක තමයි අපි කරන්න ඕනේ හොඳම දේ.